ආයුබෝවන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් කලින් වීඩියෝ එකේ පුරුදුනා වගේ ඔන්න මම මේ වීඩියෝ එකේ ගේනවා බටර් කේක් එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද, ඒ වගේම බටර් අයිසිං එක නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව කේක් එක හදන්න යමු. ඉතින් මුලින්ම කරන්න ඕනේ කේක් තැටිය සූදානම් කර ගැනීම. ඉතින් කේක් තැටි විවිධ හැඩතල වලට ගන්න පුළුවන්. කොටු හැඩය තියෙනවා, රවුම් හැඩ, heart shape. ඉතින් මම අද පාවිච්චි කරන්නේ කිලෝ 1 මිශ්‍රණයක් දාන්න පුළුවන් අඟල් 8 කොටු තැටියක්. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයා පාවිච්චි කරන බටර් වර්ගය හරි එහෙම නැත්නම් මාගරින් එකක් නැත්නම් ඇස්ට්‍රාමිඩෝලි වගේ ෆැට් ස්ප්‍රෙඩ් එකක් තැටිය ඇතුල් පැත්තේ හොඳින් ආලේප කරලා පාර්ච්මන්ට් පේපර් එකක් තැටිය හැඩයට කපාගෙන ඇතුල් පැත්තේ හොඳින් අලව ගන්න ඕනේ. ඉතින් මේ පාර්ච්මන්ට් පේපර් මේ තැටි ඔයාට කේක් බඩු තියෙන වෙළඳසැල් වලින් ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි කරන්න ඕනේ අපිට කේක් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්න. ඉතින් මං හදන්නේ කිලෝ 1 නිසා මං කිලෝ 1 කේක් එකකට අවශ්‍ය ප්‍රමාණයන් තමයි මැන ගැනීම කරන්නේ. ඉතින් බටර් කේක් එකක් හදන්න අපිට ද්‍රව්‍ය 7ක් අවශ්‍ය වෙනවා. අපිට පාන් පිටි අවශ්‍ය වෙනවා ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක් ඕනේ, බටර් ග්‍රෑම් 250යි. ඔයා ඇස්ට්‍රා ගන්නව නම් ඇස්ට්‍රා 250 කප් එකක් ගන්න පුළුවන්. බිත්තර 5ක් ඕනේ. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 2යි, වැනිලා තේ හැඳි 2යි. අන්තිමටම ෆ්‍රෙෂ් මිල්ක් මේ සැහැඳි 4ක් ඕනේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට අපිට කිරිපිටි පාවිච්චි කරන්නත් පුළුවන්. කිරිපිටි පාවිච්චි කරනවා නම් හොඳ උකුවට කිරි එකක් හදාගෙන එයින් මේ සැහැඳි 4ක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම බිත්තර 5 කඩාගෙන බිත්තර සුදු මද, කහ මද භාජන දෙකකට වෙන් කර ගැනීම අවශ්‍යයි. මොකද බිත්තර සුදු මද වෙනම බීට් කරලා එය කේක් මිශ්‍රණයට එක් කරොත් තමයි ගොඩක්ම කේක් එක සොෆ්ට් එකට ගන්න පුළුවන්. ඉතින් අපි කේක් එක හදන්න අවශ්‍ය දේවල් ගැන කතා කරානේ. එහෙනම් අපි දැන් කේක් එක හදන්න යමු. ඉතින් මුලින්ම කරන්න ඕනේ වෙන් කරගත්ත බිත්තර සුදු මද ටික හොඳින් බීට් කරගන්න එක. බිත්තර සුදු මද ටික පුළුන් ගොඩක් වගේ වෙනකන් හොඳින් බීට් කරගන්න ඕනේ. ඒකේ පදම දැනගන්න පුළුවන් බිත්තර බීට් කරගත්ත භාජනයේ අනිත් පැත්ත හැරෙව්වත් මිශ්‍රණය බිමට වැටෙන්නේ නැත්නම් ඒක තමයි බිත්තර සුදු මද බීට් කරගන්න අවශ්‍ය පදම. ඉතින් මම අද පාවිච්චි කරන්නේ කේක් එක හදන්න ඇස්ට්‍රා. ඉතින් ඇස්ට්‍රා 250ක ප්‍රමාණය අපි හොඳින් බීට් කරගන්න ඕනේ. මේ ඇස්ට්‍රා වල පාට ලා කහ පාටක් වෙනකන් සාමාන්‍යයෙන් විනාඩි 4ක් වගේ බීට් කරගන්න ඕනේ. ඊළඟට අපි සීනි ටික ටික දමා හොඳින් බීට් කරගන්න ඕනේ. සීනි ග්‍රෑම් 250 එකවර එකතු කරගන්නේ නැතුව කොටස් 3කට 4කට වගේ එකතු කරලා බීට් කරොත් හොඳට සීනි කැට දිය වෙනකන් අපිට බීට් කරගන්න පුළුවන්. ඒ වගේම සීනි කැට පාවිච්චි කරද්දී ලොකු සීනි ඇට නැතුව පොඩි සීනි ඇට 250ක් ගන්න බලන්න. ඉතින් සීනි ටික එක් කරගත්තයින් පස්සේ ඊළඟට බිත්තර කහ මදය ගාන එකතු කර නැවතත් හොඳින් බීට් කරගන්න ඕනේ.
ඊළඟට මිශ්‍රණයට වැනිලා තේ හැඳි දෙක එකතු කරගන්න. ඊළඟට කිරිපිටි මේස හැඳි 4ත් එකතු කරගන්න. කිරිපිටි ටිකත් එකතු කරගත්තයින් පස්සේ ආයේ අපි බීට් කරගන්නේ නැහැ. මිශ්‍රණය ස්පැචුලා එකෙන් තමයි හොඳට කවලම් කරන්නේ. ඉතින් දැන් අපි බීට් කරගෙන පැත්තකින් තියාගත්ත බිත්තර සුදු මදය මේ මිශ්‍රණයට දමා හොඳින් කවලම් කරගන්න ඕනේ. බිත්තර සුදු මදය හොඳින් මිශ්‍ර කරගත්තයින් පස්සේ පාන් පිටි ටිකත් කොටස් කිහිපයකට අපි එකතු කර හොඳින් කවලම් කරගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පාන් පිටි ටික වෙයිට් කරාට පස්සේ 3 පාරක්වත් හලාගත යුතුයි. මොකද එතකොට තමා සොෆ්ට් එකටම කේක් එක ගන්න පුළුවන්. කේක් බැටර් එක හදාගෙන ඉවරයි. කලින් සෝදානම් කරලා තිබුණු කේක් තැටියට කේක් බැටර් එක දාලා 3-4 පාරක් විතර මේසෙට ටැප් කරන්න ඕනේ. මොකද මිශ්‍රණය ඇතුලේ වායු බුබුලු තියෙනවා නම් ඒව එළියට එන්න. ඉතින් බැටර් එක දාගත්ත තැටිය මං oven එකට දාගත්තා. මං oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරලා තමයි තිබුණේ. ඉතින් ඔයා කොච්චර වෙලාවක්, ඒ කියන්නේ විනාඩි 10ක්ද 20ක්ද ප්‍රීහීට් කරන්න ඕනේ කියලා ඔයාගේ oven එකත් එක්ක ලැබෙන පොතේ සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒකේ බලන්න කේක් එකක් ඔයාගේ oven එකේ කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනේද, කොච්චර උෂ්ණත්වයකට කියලා. ඉතින් මගේ oven එකේ නම් සෙල්සියස් අංශක 150ට විනාඩි 45ක් තිබ්බොත් කේක් එක නිවැරදිව බේක් කරගන්න පුළුවන්. විනාඩි 45කට පස්සේ මගේ කේක් එක මෙන්න මේ වගේ හොඳට බේක් වෙලා තිබුණා. දැන් මම යන්නේ නූල් කෑල්ලක් අරගෙන කේක් එක හරි මැදින් කපා ගන්න. ඉතින් නූල් කෑල්ල 4 කොනේ කේක් එකේ හරියට මැදට හිටින විදියට තියලා නූල දෙපැත්තට ඇද්දට පස්සේ කේක් එක හරි මැදින් ලස්සනට කපා ගන්න පුළුවන්. ඉතින් දැන් මම යන්නේ අයිසිං එක හදාගන්න. බටර් ග්‍රෑම් 100කට අයිසිං සුගර් 300ක් අවශ්‍ය වෙනවා හරි පදමට අයිසිං එක හදාගන්න නම්. ඉතින් මම අද පාවිච්චි කරන්නේ ඇස්ට්‍රා. ඉතින් ඇස්ට්‍රා ග්‍රෑම් 200කට මම අයිසිං සුගර් ග්‍රෑම් 600ක් පාවිච්චි කරනවා. මුලින්ම අයිසිං සුගර් ටික ග්‍රෑම් 600 හරියට කිරාගෙන හොඳින් හලා ගන්න අවශ්‍ය වෙනවා. හොඳින් හලාගත් අයිසිං සුගර් පැත්තකින් තියලා ඇස්ට්‍රා ටික හොඳින් බීට් කරගන්න අවශ්‍ය වෙනවා. ඇස්ට්‍රා වල පැහැය ලා කහ පාටක් වෙනතුරු. ඇස්ට්‍රා ටික හොඳින් බීට් කරගත්තයින් පස්සේ අයිසිං සුගර් ටික ටික දමා නැවතත් බීට් කරගන්න ඕනේ. අයිසිං සුගර් ග්‍රෑම් 600ම ඇස්ට්‍රා ටිකත් එක්ක මිශ්‍ර කරගෙන ඉවරයි. දැන් මගේ අයිසිං එක රෙඩි. ඔයාලට හිතනවා නම් ඔයාලා බීට් කරගත්තට පස්සේ අයිසිං එක ටිකක් ඝනකම වැඩි කියලා ඔයාලට පුළුවන් කිරිපිටි මේස හැන්දක් එකතු කරලා නැවත බීට් කරගන්න.
එතකොට ඔයාලා හදාගත්ත අයිසිං එක දියාරු වැඩි කියලා හිතනවා නම් තවත් අයිසිං sugar ස්වල්පයක් එකතු කරලා ඔයාලට මේ මිශ්‍රණය අවශ්‍ය පදමට හදාගන්න පුළුවන්. ඉතින් අද මට අයිසිං එක ටිකක් සුදු පාටට ඕන නිසා මම සුදු වර්ණකයෙන් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් කේක් එක වාටයට අයිසිං එක නිවැරදිව නීට් කරගන්න නම් ඔයාලට අතේ හුරුව ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක කරලම තමයි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඉතින් මමත් මේ කේක් හදන්න කේක් කලාවට ආධුනිකයෙක්. ඉතින් අද මම ලොකු ඩිසයින් එකක් නම් මේ කේක් එකට යොදාගන්නේ නැහැ. ෆුඩ් කලරින් දෙකක් එකතු කරලා පොඩි ඩිසයින් එකක් යොදාගෙන තමයි මම කේක් එක හැඩ කරගන්නේ. ඉතින් මගේ කේක් එක ගොඩාක් රසට තිබුණා. ඉතින් ඔයාලත් ආසාවෙන් ඉන්නවා නම් ගෙදරදිම කේක් එකක් හදලා රස විඳින්න මං හිතනවා මේ වීඩියෝ එක ටිකක් හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් තියන්න. ඉතින් මං අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් තියන්නම්. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.